අපේ ගෙදර චැනල් එකෙන් ඔයාලට ගෙනෙන අදහස් වලින් ඔයාලගේ ජීවිතයට විවේකයක් සතුටක් ලැබෙනවද කියලා බලන්නකෝ. නිවසේ අලංකාරය වගේම නිවසේ කෙරෙන බොහෝ වැඩවල ගුණාත්මක වෙනසක් ඇති කරගන්න ඔයාලට පුළුවන් වෙයි. මට නම් මේ වැඩ කරලා ඇති වෙලා තියෙන්නේ. අද කාලේ අපි හැමෝටම තියෙන අවිවේකයක් එක්ක මේක නොකියන අය නැති තරම්. තරාතිරමක් නොමැතිව දුක්පත් රෝසත් වේදයක් නොමැතිව කාන්තා අපිට මෙන්න ඕනෑම කෙනෙකුට මේක අත්හදා බලන්න පුළුවන්. ඇත්තටම ගෙදරක කරන වැඩ අපිට දිනපතා කළ යුතු වැඩ, සතියකට වරක් කළ යුතු වැඩ, මාසෙකට වරක් කළ යුතු වැඩ කියලා වර්ග කරගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම වැඩ එකට කරන්න ගියාම තමයි අපිට ලොකු අවිවේකයක් දැනෙන්නේ. ඉතින් අපි මේක සැලසුම් කරගත්තහම අපිට රැකියාවක නිරත වුණත් නිවසේ කාලය ගත කරත් ඒක අපිට ලොකු පහසුවක්. අපි හැමෝගෙම ජීවන රටාව එක වගේ නැති නිසා ස්ථිර සැලැස්මක් හදලා දෙන එක අසීරුයි. ඒත් මේ ගැන හිතලා තමන්ට ගැළපෙන විදිහට මේක හදාගන්න පුළුවන්. මේකට පොඩි සටහනක් තියාගන්නත් පුළුවන්. මේක ඉතාමත් සරලව හිතලා අපි දිනපතා කළ යුතු වැඩ ගැන හිතුවොත් නිවසේ පිරිසිදු කිරීම, රෙදි සේදීම්, යොමු කිරීම වැනි ඇතුළත්. ඒත් ඒ අතරට අපට අමතක වන දවස් තුල වැදගත්ම වැඩ ප්‍රමුඛතා පිළිවෙලකට ඇතුළත් කරගන්න අපිට පුළුවන්. ඒ වගේම නිවසාවට වල් පැලෑටි ගලවලා වත්ත පිරිසිදු කිරීම අපිට සතියකට වරක් විවේක දිනයක ගෙදර හැමෝගෙම උමුතුවෙන් කරගන්න පුළුවන්. ගෙදර සමගියත් වැඩි වෙනවා. පුංචි ශ්‍රමදානයක් වගේ. මේක එක උදාහරණයක්. මකුළු දැල් කැඩීම අපිට මාසයකට වරක් පහසු දිනයක යොදා ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට රටාවකට අපිට හැඩගැහෙන්න පුළුවන්. ජීවිතයේ සරල බවක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් අපි හදාගන්න සැලසුම් සමහර දවස්වල අපිට කරන්නත් බැරි වෙයි. මොකද ජීවිතේ අපි හිතාගෙන ඉන්න දේවල් ඒ විදිහටම වෙන්න සමහර වෙලාවට අපිට කරන්න බෑ. ඒ ගැන පසුතැවීමක් අසතුටක් නැතුව අපි ඊළඟ දවසේ ඒක කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ ක්‍රමය ඔයාලට ගැළපෙන විදිහට හදාගෙන උත්සාහ කරලා බලන්න. මම හිතනවා මේ දේ තුලින් තවත් ජීවිතේ විඳින්න අපිට අවස්ථාවක් ලැබෙයි. ඇත්තටම අම්මලා ජීවිතය කියන්නේ අවිවේකයෙන්, කලබලෙන්, අපිරිවෙලෙන් කාලය ගත කරන එක නෙවෙයි. මේක විඳින්න අපි අවස්ථාවක් කාලයක් හදාගන්න ඕනේ. ගීතයක් රස විඳින්න, ෆිල්ම් එකක් බලන්න, ලස්සනට ඉන්න අපේ ගොඩක් කැමතියි. මේක අපේ ගෙදර channel එකෙන් එකතු කරන අදහසක්. ඔයාලට තවත් බොහෝ වැදගත් දේවල් ඉදිරියට එකතු කරන්න බලාගෙන ඉන්න. ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජීවිතයට විවේකයක්. අපේ ගෙදරින්. හැමදාම සතුටින් ඉන්න.